මේ දවස්වල අපිට හීතල හෝ ගාලා. ඉතින් එළියේ ගහක් කොළක් තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම පෝච්චි කීපයක් ගේ ඇතුළට අරගෙන ආවා. ඉතින් නත්තලත් ළඟයිනේ. ඒ නිසා නත්තලට දාන පොඩි ඩෙකොරේෂන් ටිකකුත් මේකේ එල්ලුවා. ගේ ඇතුලේ ලස්සනට තියාගන්න පුළුවන් හින්දා. ඉතින් මේ පැල තියෙන්නේ මගේ කෑම කාමරේ දැන්ට තියලා. අපිට සීතල කාලේ කියලා මම ඔයාලට කිව්වනේ. ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙනකම්ම මේ පැලවලට ගෙයින් එළියට එන්න විදියක් නැහැ. නමුත් බලන්න ගේ ඇතුලේ තිබ්බා කියලා නැහැ. අවුමිරිස් ගස්වල අවුමිරිස් තාමත් හැදෙනවා. ඉතින් ඒ වගේම තමයි කරපිංච පැල ටිකක් ගොටුකොළ පෝච්චි කීපයක් ඒ වගේම මුරුංගා පැල දෙකකුත් මම ගොඩාක් අමාරුවෙන් හොයාගත්තේ. ඒ දෙකත් මං ගේ ඇතුලට අරගෙන ආවා. ඉතින් ඊට අමතරව මෙතන ගෙදර වවන විසිතුරු පැල කීපයකුත් තියෙනවා. මොකද ඉස්සරහා ඔක්කොම තියාගන්න ඉඩමදි නිසා. ඉතින් ඔයාලා බලන්නකෝ පුංචි දෙක ගේ ඇතුලේ ඉඳන්ම පළදාව නෙලා ගන්න පුළුවන් විදියට මම ලෑස්ති කරගෙන ඉන්නේ මේ ඔක්කොම ටික දැනට. එහෙනම් ආයෙත් ඉක්මනට හමු වෙමු. ආදරේ ඔයාලට.